ඔලුවට දාන තෙල් එකක් හදමුද? මේකට ඔයාලා මුරුංගා කොළයි, ඒ වගේම උළුහාලුයි, එඬරු තෙල්, තල තෙල් වගේම ඔලිව් තෙලුත් හොයා ගන්න ඕනි. ඒ වගේම මම නම් ගෙදරම හිඳගත්ත පිරිසුදු පොල් තෙල් ගත්තා. ඊට පස්සේ මේ වගේ භාජනයක් ලිපේ තියලා රත් වෙනකොට අපි කරන්නේ අර හිඳව ගත්ත පිරිසුදු පොල් තෙල් ටික දාන එක. භාජනයට දානවා. ඔයාලට තියෙයි නම් කරාබු නට්ටකුත් ඒ එක්කම තෙල් එකට එකතු කරන්න. මම බෝතලෙටම කරාබු නැටි දාලා තිබිච්ච නිසා ඒ ටික එහෙමම මේ තෙල් එකට එකතු වුණා. දැන් අපි කරන්නේ මේ තෙල් එක සාමාන්‍ය ගින්දරේ රත් කරගන්න එක. මෙහෙම රත් වෙනකොට උළුහාල් ටික අපි දාගන්නවා. මම උළුහාල් තේ හැන්දක් කරගත්තා. ඒ වගේම මුරුංගා කොළ පවුඩර් මේස හැඳි දෙකක් ගත්තා. අපි තෙල් ටික රත් වුණාට පස්සේ මේ මුරුංගා කොළ ටිකත් ඒකට දාලා රත් කරගන්නවා. බලන්න හොඳට පෙන දාලා රත් වෙන හැටි. ඊට පස්සේ අපි කරන්නේ තෙල් එකට මුරුංගා කොළ ටික වැටලා රත් වුණාට පස්සේ අපි ළඟ තියෙන අර එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල් තියෙනවා නම් ඔලිව් තෙලුත් එකතු කරගන්න එක. මේ තෙල් එක නිසා ඝනකම කොණ්ඩේ වෙනවා වගේම කොණ්ඩේ අනේකත් නතර වෙනවා. ඉස්සොරි වලටත් හොඳයි. ඒ වගේම කොණ්ඩේ කළු වෙන්නත් හොඳයි. තඹ වර්ණ වෙලා තියෙන කොණ්ඩ හරි ඉක්මනටම කළු වෙනවා. ඔයාලත් හදලා ගාලා බලන්නකෝ. මේ තියෙන්නේ හදලා ලිපෙන් බැවුවට පස්සේ තෙල් එක. ඔයාලට පුළුවන් නම් මැටි ඇතිලියක මේ තෙල් එක හදන්න පුරුදු වෙන්න.